හෙලෝ ගයිස් සාදරෙන් පිළිගන්නවා නිරුපා ගාඩන් චැනල් එකට. අද අපි දැනගන්න යන්නේ ගෙවත්ත පිළිබඳව කෙටියෙන් සරලාකාරයට ගෙවත්ත පිළිබඳව කෙටියෙන් හඳුනා ගන්න යන්නේ. අපි අර වතුර දාන විදිය හා පොහොර දාන්න ඕනි කොහොමද ඒ විදිය තමයි අපි දැනගන්න යන්නේ. වැඩි කතා බහක් නැතුව අපි යන් වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති දැන් මේ තම්පලා ගස් ටිකට අපි වතුර දාන්නේ. තම්පලා කිව්වම ඔයාලා දන්නවා ඇති ගුණදායී ආහාරයක්. තම්පලා වලට අපි වතුර දාද්දි හවස 4ට විතර කොහොමත් වතුර දාන්න ඕනේ. හවසට විතර 4ට විතර වතුර දාද්දි අපි විනාඩි 2ක් 3 ප්‍රමාණය වේලාවකට මේ වතුර දාන්න ඕනේ. එතකොට තමයි ඒක හොඳින් වැඩෙන්නේ. යන්නේ ඔයාලා හොඳට වතුර දැම්මොත් තමයි ඔබෝගේ වෙවෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලා ඒක කොහොමද දන්නව ඇති. මේ ඒ විදිහට තමයි කොහොමද කරන්න තියෙන්නේ. මේනවා ඇති මේ තම්පලා ওই වතුර දාලා තමයි පොහොර දාලානේ අපි තම්පලා වලට. ගෙවැත්තේ මල් පැල එහෙම තියෙනවා නම් අපි මල් පැල වීඩියෝ එකට දැන් ගිහිලා තියෙන ගෙවැත්තේ මල් පැල එහෙම තියෙනවා නම් ඔයාලට දාන්න හොඳ පොහොර. ඔයාලා දන්නවා ඇති අර පොඩි පොඩි නිල් පාට කැට ಜಾති අර මාළු කෑමට වගේ තියෙන්නේ. ආවේද මේ මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ දාන්නේ. අන්නේ දම් පාට ආන් ඒ වගේ ඒවා දාන්න නම් තමයි මල් පැල හොඳට වැඩෙන්නේ. කියන්නේ පොහොර දාන්න ඕනේ. අපි මල් පැල වලටත් විනාඩි 2ක් විතර වතුර දාන්න ඕනේ. හරියටම කිව්ව විනාඩි 2ක් විතර වතුර දාන්න ඕනේ කොහොමත් පැලයකට. එතකොට තමයි හොඳින් වැඩෙන්නේ. පේනවා ඇති ඔයාලට බටු වගාව අපේ බටු වගාවත් හොඳට වැඩිලා තියෙන්නේ. මේ අලු ගහලා තියෙන්නේ ගිනි අලු ලිපෙන් ගන්න ගිනි අලු. ඒ කියන්නේ මුණට පස්සේ ඒ අලු ටික අරගෙන කොළ උඩට දාලා තියෙන්නේ. ඔයාලා ගොළු බෙල්ලෝ ඒ වගේ සත්තු කොහොමත් ඕවා කනවනේ. ඇවිල්ලා ඕවට කොහොමත් කණ්ඩ තමයි හදන්නේ. ඔයාලා කොහොමත් දන්නවනේ අපිට කොහොමත් වගාවක් කරගෙන යන්න බෑ සත්තුත් එක. ඒ හින්දා තමයි අපි දාන්නේ. දැන් මේ තියෙන අපේ මේ කරල් වගාව. ඒකටත් අපි හොඳට වතුර දාන්න ඕනේ. මිරිස් වගාව එහෙම ඔයාලට පේනවා ඇති. මිරිස් වගාව එහෙම තියෙනවා හොඳට. බටු වලටත් අපි විනාඩි 2ක් 3ක් විතර දාගන්න ඕනේ. මොකද ඒවට හොඳට උරන්න ඕනේ. ටක් ගාලා මේ වතුර උරා ගන්නවා. ඒ හින්දා දාන්න ඕනේ. එහෙම ලොකුවට නෑ වතුර. ඒක අර විනාඩි 2ක් විතර දාගත්තාම හොඳටම ඇති. මොකද තමයි ඉතින් වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ අපි වෙනම උඩ කියන්නේ මේකින් උඩ ඔයාලට පේන්න ඇති අර හරිය තියෙන්නේ අර පොල්ලතු ටිකක් වියලා වගේ. ඒ හරිය උඩ අපි දාලා තියෙන වෙනම කිරියල වගාවක්. කිරියල වගාවක් සහ මං ගියේ හිටියේ කිරියල වගාවට අමතරව අපි තක්කාලි වගාවකුත් කරගෙන යනවා කියන්නේ. තනි ගහක් තියෙන්නේ. ඒ ගහෙත් පළදාව නම් තියෙනවා. අපි ඊළඟ කොටසට යන් කිරියල වගාවට අපි කිරියලා වගාවට යන්න කලින් ඔහොම පොඩ්ඩක් අපි ගෙවත්ත පොඩ්ඩක් ඔයාලා බලන්න. පොඩ්ඩක් මේ වගේ වට කරලා තියෙන්න නම් ඔය ඉත්තෑවෝ තලගොයි හරන්නේ කොහොමත් අර ගොළු බෙල්ලෝ රිංගලා ඉන්නකොට හරනවානේ. ගොළු බෙල්ලොන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි අපි මේක වහලා තියෙන්නේ. ඔයාලගෙත් වගාව පටන් ගන්න වෙනවා නම් ඉතින් මේ විදිහට වට කරලා පටන් ගත්තොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ කොහොමත්. අර අතනින් එළියට යනවා වගේ සයිඩ් එක තියෙන මේ මිරිස් පැල වහලා තියෙන්නේ අපි. මිරිස් පැල වහලා තියෙන්නේ මේ දවස් ටිකේ අවුව සැරයිනේ. ඒ හින්දා කිතුල් අතු තියෙන පොඩි කිතුල් පැලවල අතු වලින් තමයි ඒව වහලා තියෙන්නේ. වම්බටු කරල් එහෙම හැදිලා ඔයාලට පේනවා ඇති වතුර දානවා. යන් අපි කිරියල වගාවට අපි ඔයාලට පේනවා ඇති වම්බටු තියෙනවා. කිරියල තමයි උඩ තියෙන්නේ. මේ තියෙන්නේ තක්කාලි ගෙඩි ඇදිලා මේ මං හිතන්නේ මාස 2-3කින් වගේ හැදුනා මේක. පොහොර දාන්නේ මේ අලු ගහලා තියෙන අර කුණු මිනිහ වටේ සද්ද පොඩ්ඩ වැඩි ගයිස්. කරන්න දෙයක් නෑ. මේ කිරියල වගාව පේනවා ඇති ඔයාලට. අපි ගස්ලබු පැලත් හිටවලා තියෙනවා. කොහොමත් ඔයාලා ගස්ලබු කනකොට ඇටහක් කරද්දි කොහමලි ඒව කොහොමත් පැලවෙන්න දැම්මොත් හොඳයි. කියන්නේ මේ ගස්ලබු අපි ලස්සනට වැට දිගි හදාගත්තම මේ ලස්සනට වැලවෙනවනේ. අපි යන්නේ මේ ගස්ලබු වගාව බලන්න. මේ තියෙන අපේ ගස්ලබු පැල පොඩි පැල තව ලොකු වෙන ටික කාලයක් යනවා. කොහොමත් ඒවනම් වත් වට කරලා තියන්නේ ගොළු බෙල්ලොන්ගෙන් ගස්ලබු පැලයක්වත් තියාගන්න බෑ හරියට. මම ඔයාලට මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ප්‍රශ්න අහලා කමෙන්ට් කරන්න පුළුවන්. මේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට අපි දාන වීඩියෝ එසනින්ම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම්
අපි තව ටිකක් වීඩියෝ එක නිරීක්ෂණය කරමුකෝ. මේ තියෙන අපි මේ කරදාග ඔයාලට මං කලින් පෙන්නුවනේ. ඊළඟට අපි දාන වීඩියෝ එක තමයි යාළුවනේ මේවට තියෙන ලෙඩ රෝග වලට හරියන බෙහෙත් වීඩියෝ එකක් තමයි අපි දාන්නේ. අනිවාර්යයෙන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ ගෙන්නවන්න පුළුවන් ළඟට මේ කියන්නේ. දන්නවනේ ඔයාලා. බෙල් අයිකන් එක ඔන් කරලා තියාගත්තාම හරි. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් කියනවා channel එක subscribe කරලා තියාගන්න. අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. bye.